හැමෝටම තෙරුවන් සරණයි ජේසු පීඨයි. ඉතින් අද මගේ වීඩියෝ එකෙන් කතා කරන්න යන්නේ ඉතින් මම නිතර කතා කරන අමනුෂ්‍ය බලවේග, යක්ෂ බලවේග මේ මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන හැටි. ඉතින් නිතර මම කතා කරනවා මේ රටට මේ අමනුෂ්‍ය නරක අඳුරු ශක්තියන් වල බලපෑම දැඩි ලෙස ආපු යුගයක තමයි අපි ජීවත් වෙන්නේ. මොකද එළියෙන් මිනිස්සු ලස්සනට පේන්න ජීවත් වුණාට කවුරුත් කැමති නෑ තමන් ප්‍රශ්නවල ඉන්නවා කියලා කියන්න. ඉතින් ගොඩක් වෙලාවට ගොඩක් මිනිස්සු එළියෙන් ලස්සනට ජීවත් වුණාට එළියෙන් ලස්සනට පේන්න හිටියට ඇතුළාන්තයෙන් විවිධ අබ්බැහිවීම් වලට ලක් වෙලා විවිධ වේදනාවල විවිධ ප්‍රශ්නවල ගොඩක් විශේෂයෙන් මේ රටේ ඉන්න බෞද්ධයන් සමස්තයක් විදිහට ගත්තොත් දැඩි ලෙස ප්‍රශ්නවල ඉන්නවා. මේ අවස්ථාවේ. ඉතින් මට කතා කරන ගොඩක් අය ජීවිතේ නැති කරගන්න හිතිලා. ඉතින් විවිධ විදිහට මානසික අසංකූලතා වලට පත් වෙලා විවිධ අමනුෂ්‍ය බලපෑම් වල ලහු වෙලා ඒ ජීවිත ගොඩක් ජීවිත මේ වෙද්දි මේ ලංකාවේ ඇතුලේ විනාශ වෙලා තියෙනවා. ඉතින් මේ දේවල් කොහොමද විනාශ වුනේ? ඇයි මෙහෙම වුනේ? දැන් කවුරු හරි මේ දේවල් පිළිගන්නේ නැත්නම් මෙහෙම දේවල් නැහැ කියලා හිතනවා නම් වා ඉවර වෙනකම් මගේ වීඩියෝ එක බලන්න ඔයාට යම්සි අවබෝධයක් වෙයි මම මොන පැත්තක් ගැනද මේ කතා කරන්නේ කියලා. ඉතින් ඉස්සල්ලාම ඔක්කොම කලින් ඉන්ට්‍රෝ එකට ගිහිල්ලා යමු. තෙරුවන් සරණයි ජේසු පීඨයි. ඉතින් ඇත්තටම මම කතා කරනවා මාරයා යක්ෂයා ගැන. ඉතින් මේ දේවල් අද ගත්තොත් එහෙම ලංකාවේ මේ අමනුෂ්‍ය බලවේගයට අහු වෙලා මිනිස්සුන් තුල තියෙන සංවේදනය අහිමි වෙලා තියෙනවා. මිනිස්සුන්ගේ ආවේගයේ චිත්ත ආවේගයන් වැඩි. මිනිස්සුන්ගේ කල්පනා ශක්තිය දුර්වල වෙලා තියෙනවා. ඉතින් ඉස්සර තිබ්බ කරුණාව, ආදරය, සමගිය, සතුට කියන දේවල් මොකද මිනිස්සු දැන් අවුරුදු කෑවා. ඇත්තටම අවුරුද්ද ලැබුවා. ප්‍රශ්නයක් නැහැ. හැබැයි මේ දේවල් කරාට මිනිස්සුන්ට පස්සේ දැනෙනවා ඇත්තටම ඉස්සර වගේ ජීවිතේ විඳින්නේ නැහැ. අද සින්දුවක් ඇහුවොත් ඉස්සර වගේ ඒක දැනීමක් නැහැ. ෆීල් වෙන්නේ නැහැ අපිට. ඉතින් මේ දේවල් ඇති වුණේ ඇයි? මේ පිටිපස්සේ මොනවද තියෙන්නේ? මේ දේවල් ඇති වෙන්න හේතුව මොකක්ද? ඉතින් මම හැම වෙලේම කතා කරනවා දෙවියන් ගැන. මොකද දෙවියන් මේ ලෝකෙ මිනිස්සුන් ආදරය කරන ලොකු බලයක් තියෙන කොට්ටාසයක් තමයි මනුෂ්‍ය තලයට වැඩිය මනුෂ්‍යයන්ට එහා ගිහපු පරාසයක් පේන කොට්ටාසයක් තමයි දෙවිවරු කියන්නේ. ඉතින් දෙවියන් ළඟට අපි යන්න ඕන අපි තුල මෛත්‍රිය, කරුණාව, ආදරය කියන දේවල් හොඳ සිතුවිලි අපි හදා ගන්න ඕනේ. ඉතින් මේ රට ඇත්තරම මම නිතර කතා කරන දෙයක් තමයි යන්ත්‍රමන්ත ගුරුකම් ගැන. ඉතින් බුදුරජාණන් වහන්සේ, ජේසුස් වහන්සේ බලවත් කරන්න එපා මේ දේවල් පස්සේ යන්න එපා කිව්ව දේවල් පස්සේ අපේ රටේ විශේෂයෙන් අපේ රටේ පාලකයෝ පවා මේව පස්සේ ගියා. මේව පස්සේ ගිහලා තමන්ගේ බලය හදාගත්තා. හැබැයි තමන්ට බලය ලැබෙනවත් එක්කම ඒගොල්ලන්ටත් නොදැනී යක්ෂයාගේ අඳුර මේ රට ඇතුළට පතිත වුණා. ඉතින් ඒ ඔස්සේ අද ගත්තොත් එහෙම අද ලංකාවේ ගොඩක් මිනිස්සු බහුතරයක් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වෙලා විවිධ ඇඩික්ෂන්, ඒ කියන්නේ විවිධ ඇබ්බැහිවීම් වල ඒගොල්ලෝ එළියෙන් පෙන්වුවේ නැතුවට විවිධ ඇබ්බැහිවීම්. මොකද නිදිමත පවා ඇබ්බැහිවීමක් කියන එක අමතක කරන්න එපා. ඉතින් ඒ කියන්නේ සාමාන්‍ය ජීවිතේ කඩා වැටෙන ඒ දෙයට හානියක් කරන බලපෑමක් කරන විවිධ ඇබ්බැහිවීම් වල විශේෂයෙන් ලිංගික ආශාවන්, විකෘති ලිංගික ආශාවන් මේ දේවල් පාලනය කරගන්න බෑ. ඉතින් ලිංගික ආශාවල් නිසාද පෞල් ජීවිත විනාශ වෙනවා. ඉතින් මිනිස්සු ගොඩාක් දුරට තව කෙනෙකුට ගරු කරන්නේ නැහැ. ඒ කියන්නේ කාම ආශාවන් වැඩි වෙලා විවිධ ආශාවන්, කැමට තියෙන ආශාව වුණත් වැඩි. ඉතින් ඇත්තටම ගත්තොත් එහෙම මොකද මිනිස්සු තුල ආශාවල් වැඩි වෙද්දි මිනිස්සුන්ගේ මනුෂ්‍යයාගේ විනාශය සිදු වෙනවා. හැබැයි මේකට ලොකු හේතුවක් අද වෙලා තියෙන්නේ මේ අපි අතර තියෙන අමනුෂ්‍ය බලවේග. මොකද මේ යන්ත්‍රමන්ත ගුරුකම් කියන්නේ මම විතර පිළි කරලා තියෙනවා මිනිස්සුන්ගේ ආශාවල් බලවත් කරලා ආශාවල් පාවිච්චි කරලා මිනිස්සුන්ව විනාශ කරන ක්‍රමවේදයක් එක පැත්තකින්. මොකද මේ යක්ෂ බලවේග දැඩි ලෙස ආශාවෙන් ඉන්නේ. මොකද කාලයක් තිබ්බ ඔයගොල්ලෝ දන්නවා මිනිස්සු අරක්කු බෝතලෙන් වත් පැත්තකට වැඩ කරන තැනට වැටුණා. ඒ වැටුනේ මිනිස්සු තුල තියෙන ආශාවල් වැඩිවීම නිසා. මොකද මේ යක්ෂ බලවේග දැඩි ලෙස ආශාවල් වලින් ඉන්නේ. പ്രേත කොටස්. ඉතින් ඒවා මිනිස්සු තුලට යවුවට පස්සේ ඒවා හරහා තමන්ගේ බලය හදාගන්න සමහරක් පාලකයෝ සමහරක් මිනිස්සු ඉදිරියට ආවට පස්සේ ඉතින් ඒවට මිනිස්සු නොදැනුවත්ම නනතු වෙලා ඒ ජීවිත විනාශ වෙනවා. ඉතින් ඒ දේවල් පස්සේ යන්න ගත්තට පස්සේ මේ රට තුල මේ අශුද්ධ බලවේග රටට ආවා. ශුද්ධ භූමිය අශුද්ධ වුණා. ඊට පස්සේ ඇත්තටම ගත්තොත් පන්සල් වලට ගණිකාවන් යන දැනටපත් වුණා. මේවා ඇත්තටම මේ රට ඇතුලේ වෙච්ච දේවල්. ඉතින් මම මේ කාවත් විවේචනය කරන්න මේ රටේ පාලකයන්ටත් ස්වාමීන් වහන්සේලාට ආගමික නායකයන්ටත් මේ විවේචනය කරන්න. මොකද මේ යක්ෂ බලවේග අඳුරු බුදුරජාණන් වහන්සේ මෙල්ල කරපු, දමනය කරපු මාරයා නැත්තම් ඊට පස්සේ සාතන් මේ වගේ බලවේග බලවත් වුණාට පස්සේ මිනිස්සු ඇත්තටම ගොඩක්
අසරණයි. මොකද මේවත් එක්ක සටන් කරන්න පාරමිතා ශක්තියක් තියෙන ප්‍රබල මිනිස්සෙක් මේවා පරාජය කර හැකි මිනිස්සෙක් කෙනකම් ඊට පස්සේ මිනිස්සුන්ට අඳුරු වියක් ගත කරන්න සිදු වෙනවා. මොකද හොඳට මතක තියාගන්න හැම වෙලේම යක්ෂයාට බලය දෙන මිනිස්සයා ආරක්ෂා කරනවා. ඊට පස්සේ මේ අඳුරු ශක්තියින් මේ රට ඇතුළට ආවට පස්සේ සමහරක් මිනිස්සු හිතා ගන්නවත් බැරි විදිහට මේ මිනිස්සු උඩට ආවා. මේ මිනිස්සු බබලෙන්න ගත්තා. හැබැයි මේ මිනිස්සුන් උඩට ගෙනාවේ කවුද දන්නවද? ඇත්තම කතා කරොත් මාරයා නැත්නම් යක්ෂයා. මොකද යක්ෂයා හැම වෙලේම තව කෙනෙකුට එයාගේ පැවැත්මට ඕන කට්ටිය උඩට කියනවා. ඉතින් ඒ ඔස්සේ ඇත්තරම හැම තැන්වල ඉන්න ගොඩක් රට ජාතිය ගැන ආගම ගැන හිතන සංස්කෘතිය ගැන හොඳ දේවල් ගැන හිතන යහපත ගැන හිතන තව මිනිස්සෙක්ගේ දුක වේදනාව නැති කරන්න හදන ඉතින් ප්‍රබල දිව්‍යතල වලින් ආපු ඒ හොඳ සිතුවිලි වපුරන මිනිස්සුන්ට සෑහෙන විදිහට ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. ඒ මිනිස්සු යට ගියා. ඉතින් ඒ මිනිස්සුන්ගේ ජීවිත විනාශ වුණා. ඉතින් මිනිස්සු ඒවා දිහා එළියෙන් බලලා සමහරක් විට මෝඩකම කියලා දැක්කා, hina වුණා. තමන් මොකද මිනිස්සු එකෙක් අභිභව එකෙක් යන්න ගත්තා. ඉතින් එතකොට තව කෙනෙකුට දුක වේදනාවක් පශ්චාක් වෙද්දී මිනිස්සුන්ට එකතු වීම නැති වුණා. හැබැයි මේ දේත් එක්ක හැමතැනම අර ආර්මාර්ථගාමී බලලෝභී යක්ෂයාට බලය දෙන මාරයාට බලය දෙන තමන් ගැන විතරක් ආර්මාර්ථගාමී සිතුවිලි දෙන මිනිස්සු සමිති සමාගම් තුලද විවිධ ස්ථාන තුල ව්‍යාපාර ශේෂ්ත්‍රයේද හැමතැනම ඉහළට ආවට පස්සේ ඒ මිනිස්සු විසින් අනිත් අයගේ ජීවිතත් විනාශ කරලා දැම්මා. මොකද ඒ විනාශ කරලා දානවා වගේම තමයි ඒ දේවලුත් හරි විදියට පැවැත්මක් නැති වුණා. මොකද ඒ කියන්නේ අත්‍තරම අපි තුල තියෙන සිතුවිලි මෛත්‍රිය කරුණාව ආදරය තියෙන දුක වේදනාව තව කෙනෙක්ගේ දැනෙන සංවේදී මිනිස්සු ආදරය කරන මිනිස්සු හින්දා තමයි මම හැම වෙලේම කතා කරනවා මේ ලෝකේ පවතින්නේ. ඉතින් අපි ආදරෙන් ඈත් වෙද්දි මෛත්‍රියෙන් ඈත් වෙද්දි ඒ වගේම දෙවියන්ගෙන් ඈත් වෙද්දි දෙවියන් ගැන විශ්වාසයක් නැති වෙද්දි අපි තුළට ගොඩාක් දුරට මේ අන්තුරු නරක ශක්තියින් වල බලපෑම් වෙනවා. මම ඕගලන්ට ඕන්න සමීක්ෂණයක් කරලා බලන්න මම මේ කතා කරන්නේ. මේ රටේ මුස්ලිම් මිනිස්සයා, හින්දු මිනිස්සයා, කිතුණු මිනිස්සයා අපිට වැඩි සතුටින් ඉන්නවා බෞද්ධ මිනිස්සුන්ට වැඩිය. ඒ හේතුව තමයි ඔයගොල්ලෝ හිතන්න අපි දන්නවා මුස්ලිම් මිනිස්සු කෝටියක් Tamanට බිස්නස් එකක් එනවා කිව්වත් සිකුරාදට පල්ලියේ මේ තමන්ගේ ආයතනය වහලා කඩේ වහලා නැත්තම් පල්ලියට යනවා. ඉතින් මොකද ඒගොල්ලෝ මූලිකත්වයේ දුන්නේ ඒ වගේම තමයි කිතුණු අයත් අනිවාර්යෙන් පල්ලියට සතියකට එක සැරයක් යනවා. එතකොට මේ මිනිස්සු මූලිකත්වයේ දුන්නේ දෙවියන්ට. අපිව ආරක්ෂා කරන්න මේ ලෝකේ මේ ලෝකේ මහා පාතියයන් කරන ප්‍රබල බුදු කෙනෙක් පහළ වෙන්නත් හොඳට මතක තියාගන්න උදව් කරේ දෙවිවරු. එතකොට දෙවියන් තුළ ඉතා ප්‍රබල බලයක් තියෙනවා. එතකොට අපි බෞද්ධයන් වශයෙන් දෙවියන් අවස්ථක්සේරු කරා. දෙවියන් අපිට ඕනේ අපිත් උඩ වුණා. මොකද බුදුරජාණන් වහන්සේ දෙවියන් අභිභවා ගියා නිසා අපිත් අභිභව යන්න කතා කරා දෙවියන්ට අදාළ ගතිගුණ හදාගන්න නැතුව. මම කියන්නේ දෙවියන්ට වැඩි මිනිස්සුන්ට ශ්‍රේෂ්ඨ වෙන්න පුළුවන් බැරි කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ ශ්‍රේෂ්ඨ වුණා වගේ. හැබැයි එතනට අපි තුල ඒ වගේ සිතුවිලි, ප්‍රේමය, මෛත්‍රිය, ආදරය, හොඳ සිතුවිලි අපි තුල හදා ගන්න ඕනේ. හැබැයි එතනට යන්නේක මහා දුෂ්කර කටුක ගමනක්. මොකද යක්ෂයා පාලනය කරන ලෝකේ මිනිස්සු කෙලෙස් වලින් ඉන්නේ. ඒ කියන්නේ ආශාවල් වැඩි, මිනිස්සු ආශාවල් පස්සේ දුවන්නේ. තමන්ගේ සැපය ගැන ගොඩක් වෙලාවට මිනිස්සු හිතන්නේ තමන් ඉහළට එන්න, තමන් වැජබෙන්න හිතන්නේ. එතකොට ඒ දේවල් මායයට නැත්තම් යක්ෂයාට සාතන්ට අයිති ගති ලක්ෂණත් එක්ක තමයි මේ මනුස්ස ලෝකේ මිනිස්යන් බිහි වෙන්නේ. ඉතින් ඒ සාතන්ගෙන් මිදිලා සැබෑ දේවත්වයට, සැබෑ බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ තුලට යන එක ගොඩක් අමාරු දෙයක්. හැබැයි ඒ තුලට ගියපු මිනිස්සු නිසා තමයි මේ රට ලෝකුණා රැකිලා තියෙන්නේ. ඉතින් මේ රට මං කිව්වේ මේ රට හමුදාව පොලිසිය ආරක්ෂා කරනවා වගේ තමයි මේ රටේ ආධ්‍යාත්ම දියුණු කරන මෛත්‍රිය වඩන අපි වගේ ආධ්‍යාත්ම දේවල් මේ YouTube නාලිකාව ඔස්සේද මිනිස්සුන්ට මෛත්‍රී කරන්න, ප්‍රේම කරන්න කියන යක්ෂයා ගැන, අමනුෂ්‍යෝ ගැන මිනිස්සුන්ගේ ජීවිත විනාශ කරන මේ බලවේග ගැන මිනිස්සුන්ට සඳහන් කරන, මිනිස්සුන්ව පාපෙන් ගලව ගන්න උත්සාහ කරන දේවල් එක්ක සටන් කරන මිනිස්සු හින්දා තමයි මේ රට මෙහෙම හරි රැකිලා තියෙන්නේ. හොඳට මතක. දැන් අපි මේ රටේ ඉඳගෙන වෙන දේවල් පස්සේ යන්න තුලත් මොකද මම ඇත්තටම ගත්තොත් මගේ ගමන. මොකද ගොඩක් මිනිස්සුන්ට වරදින්නේ අපි වැඩ කරන්නේ අපේ ප්ලෑන් එකට. අපිට ඕන විදියට. දෙවියන්ගේ සැලැස්මට නෙමෙයි. ඉතින් මම වැඩ කරන්නේ දෙවියන්ගේ සැලැස්මට. ඉතින් ඒ නිසා ගොඩක් මිනිස්සුන්ට ඔන්න ඔතනදී වරදිනවා. ඉතින් මේ නිසා ගොඩක් ජීවිත හිතා ගන්න බැරි විදියට අද විනාශ වෙලා තියෙනවා. හැබැයි මේ රට රැකෙන්නේ මං කිව්වේ දෙවියන්ගේ සැලැස්මද, දෙවියන් මේ මනුස්ස ලෝක තුල කරන්න යන මේක වෙනස් කරන්න හදන
මිනිස්සුන්ට ඇත්තටම දෙවිවරු පණිවිඩ දෙනවා. දෙවිවරු ඉඟි දෙනවා. මිනිස්සුන්ව පාපෙන් ගලව ගන්න. මොකද දෙවිවරු කියන්නේ ගොඩක් මෛත්‍රී සහගත මිනිස්සුන්ගේ දුකේදී පිහිට වෙන කොට්ටාසයක්. මං කියන්නේ පල්ලෙහින් ඉන්න භූත ප්‍රේත යක්ෂාත්ම ගැන නෙමෙයි. එතකොට ඉහළ දිව්‍යතල වල ඉන්න දෙවිවරු. ඉතින් අපි තුල සිතුවිලි හදා ගන්නවා නම් මෛත්‍රිය කරුණාව විශේෂයෙන් මෛත්‍රිය කරුණාව ප්‍රේමය කියන දේවල් දෙවියන් ගැන විශ්වාසය ඇති කරගන්න ඕනේ. අපි හරි විදිහට අපි ආගම දහම ගැන වුණත් අවබෝධ කරගන්න ඕන. අපි තුල උඩඟුකම මාන්නේ නැත්තම් ඉතින් අපි ගොඩක් වෙලාවට අපේ ලංකාවේ මිනිස්සු තුළ තියෙනවා නිකන් නැත්තම් උඩඟු වෙනවා මට කවුරුත් අභියෝග කරන්න නෑ මම තමයි යම්කිසි ආර්ථික වශයෙන් ස්ථාවරයකට ආවට පස්සේ යම්කිසි තැනකට ආවට පස්සේ එයා හිතනවා මට බලපෑම් කරන්න කවුරුත් නෑ මම තමයි රජා කියන ඒ වගේ යක්ෂයාට අයිති සිදුවිලි මිනිස්සු තුළට ආවට පස්සේ ඒගොල්ලෝ හිතා ගන්නවත් බැරි වේගෙන් පල්ලෙහාට වැටෙනවා මොකද අද ව්‍යාපාර ගොඩක් ශේෂ්ඨ කඩා වැටලා තියෙන්නේ අපේ සිතුවිලි හින්දාමයි මොකද මම වුණත් හැම වෙලේම මගේ සීමාව ඉදගෙන කතා කරන්නේ මොකද මට එහා ගියපු සීමාව දකින්න දෙවිවරු ඉන්නවා මේ ලෝකේ පාලනය කරන දෙවිවරු ඉන්නවා. ඉතින් අපිට හරි මාර්ගෙ පෙන්වන්න බලවේග තියෙනවා. ඉතින් මට වුණත් කවදාවත් කියන්න බෑ මම සල්ල බලදාරි මම දන්නවා මට කවුරුත් ගහන්න බෑ මම තමයි ශක්තිමත් මම තමයි බලවත් කියලා කතා කරන්න බෑ. ඉතින් මම කියන්නේ මේ රට ආරක්ෂා වෙන්නේ මම අවසාන වශයෙන් කියන ආධ්‍යාත්මය දියුණු කරන මේ දේවල් කරන ලොකු පිරිසක් ඉන්නවා. ඉතින් මේ මිනිස්සුන්ට සහාය දෙන්න මොකද යක්ෂයා මේ ජීවිත හිතා ගන්න බැරි විදිහ අමනුෂ්‍ය බලවේග මේ මිනිස්සුන්ගේ ජීවිත විද්‍යාවත් අද පාවිච්චි කරමින් අද වෛද්‍ය විද්‍යාවට ලෙඩ රෝග අහුවෙන්නේ නැහැ. විවිධ ලෙඩ රෝග අමනුෂ්‍ය බලවේග මේ මිනිස්සුන්ගේ ශරීරවල ඇතුළේ ඉඳගෙන ඒ ජීවිත විනාශ කරනවා. ජීවිත ලෙඩ කරගෙන අශනීප කරන යක්ෂාත්ම ගොඩක් මිනිස්සුන්ගේ ශරීරය ඇතුළේ බෙහෙත් බීවට හොඳ වෙන්නේ නැහැ යටපත් වෙනවා විතරයි. අద్භූත ලෙඩ රෝග වැඩි අද ගොඩක් මිනිස්සු විශ්ව ශක්තිය ඔස්සේ ලෙඩ සුවපත් කරන්න ඒ වගේ දේවල් වලට යොමු වෙලා තියෙනවා. ඒ මොකද මේ මිනිස්සුන්ට පේන්නේ නැති නොපෙනෙන දේවල් මිනිස්සුන්ගේ ජීවිත බලපෑම් කරනවා කියන එක දැන් ගොඩක් මිනිස්සුන්ට දැනෙන්න පටන් අරගෙන තියෙනවා. ඉතින් අපි මේ දේවල් කතා කරන යක්ෂයාගේ බලය බෙදින්න හදන අපිට මොකද යක්ෂයා පහර දෙන්න බලාගෙන ඉන්නේ. මොකද මේ දේවල් කතා කරන මේ දේවල් මිනිස්සුන්ට යහපතක් කරන්න හදන මේ අඳුරෙන් ගලවන්න හදනවට මිනිස්සු ගලවන්න හදනවට යක්ෂයා හැම වෙලේම කැමති නැහැ. නැත්තම් මාරයා කැමති නැහැ. එතකොට මාරයා හොඳට මතක තියාගන්න. ඕගොල්ලෝ තුලින් එන්න පුළුවන්. ඕගොල්ලෝ තුලින් ඇවිල්ලා ඉවරලා අපිට විරුද්ධ කරවන්න වෙන්න පුළුවන්. ඉතින් මම කියන්නේ මම හැම වෙලේම මගේ නාලිකාව අනිත් වීඩියෝ බලන්න තමා තුලින් ආධ්‍යාත්මය දියුණු කරගන්න හැටි මම කතා කරනවා. ඉතින් එතනදී මම අංක 1ට කියන්නේ අනිවාර්යෙන් අපිට රැට කන්න අමතක වෙන්නේ බුදුන් වඳින්න, දෙවියන්ට යාචනා කරන්න, දෙවියන්ට කියන්න තමන්ගේ දුක මෛත්‍රී කරන්න, මෛත්‍රී භාවනාව කරන්න පුළුවන් නම් පිරිත් කියන්න, ඒ දේවල් කරන්න. මොකද තමන්ගේ ආගමික වතාවක් කරන්න දවසේ වේලාවක් හදාගන්න ඒ දේ කරොත් තමයි අපිට ඊළඟ දවසේ ලස්සන ජීවිතයක් ගත කරන්න පුළුවන්. මොකද අපිට ආහාර ශරීරයට අවශ්‍යයි වගේ තමයි අපිට දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය මේ විශ්වයේ තියෙන ශුද්ධ බලවේගවල දිව්‍ය බලවේගවල රැකවරණ ආශිර්වාදය මඟ පෙන්වීම අපට අනිවාර්යෙන් අවශ්‍ය දෙයක්. ඉතින් ඒ වගේම දෙයක් කියනවා මේ අලුත් අවුරුද්දේ ආත්මය දියුණු කරන මේ දේවල් සමාජගත කරන මිනිස්සුන්ට උදව් කරන්න, මේ මිනිස්සු ඉහළට ගෙහෙන්න තමන්ට පුළුවන් පැත්තෙන් දෙයක් කරන්න. මොකද අන්තිමට මගේ ආරක්ෂාව, මගේ බලය, මගේ ශක්තිය මම ගොඩනගාගෙන ඉවරයි. හැබැයි මං ළඟ තියෙන ශක්තිය පොළොල් කරලා ඕගොල්ලන්ට දෙයක් දීලා මේ රටට යහපතක් කරන්න. මොකද අද මට සෑහෙන්න කතා කරලා තියෙනවා ගොඩක් අය පහුවදා ජීවිතේ නැති කරගන්න හිතිලා මට හම්බෙලා තියෙනවා. ඉතින් මොකද හේතුව තමයි ගොඩක් වෙලාවට ප්‍රශ්නවල මිරිකලා අන්ත අසරණ වෙච්ච මිනිස්සු ගලවන්න දෙවිවරු බලාගෙන ඉන්නවා. ඉතින් ඒ වගේ වෙලාවට අපිව මුණ ගස්සනවා. ඒ කියන්නේ මම විතරක් නෙමෙයි මේ ආධ්‍යාත්මයේ තියෙන ශක්තිය තියෙන මිනිස්සු තමන්ගේ ප්‍රශ්න විසඳන්න පුළුවන් මිනිස්සු ළඟට සමහරක් විට අන්ත අසරණ වුණාට පස්සේ දෙවියන් විසින් මාර්ගය පෙන්වනවා. ඉතින් මං කියන්නේ මේ වගේ ගොඩක් මිනිස්සු මේ රට ඇතුලේ හිර වෙලා ඉන්නවා. මම දන්නවා මගේ ආධ්‍යාත්මික දැනුමන පරාසයට අනුව මේ යක්ෂ බලවේගයට අහු වෙලා හිතාගන්න බැරි විදිහට ජීවිතේ වැටිලා අද ජීවිතේ නැති කරගන්න හිතලා මම් පෙත්තේ ඉන්න මිනිස්සු සෑහෙන්න ඉන්නවා. ඉතින් මේ මිනිස්සු ගලව ගන්න මගේ ආධ්‍යාත්මික දේශය නාලිකාව අනිකාරය ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න පුළුවන් විදියට මේ දේවල් පුළුල් කරන්න, ඕගොල්ලන්ට පුළුවන් විදියට උපකාර කරන්න, උදව් කරන්න, තමන්ගේ ආධ්‍යාත්මික දියුණුව කරන්න, මේ දේවල් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න කැමති විදියට ඕගොල්ලන්ට සහයෝගයක් දෙන්න පුළුවන්. ඉතින් මොකද ඒ තුලින් මම හැම වෙලේම කතා කරන්නේ මේ රට ඇතුලේ මේ මම දෙයක් කරන්න හදන්නේ මට නෙමෙයි. මේ රටේ ඉන්න මිනිස්සු මේ අඳුරෙන් ගලව ගන්න, මේ පාපයෙන් ගලව ගන්න. මොකද අද ගොඩක් ජීවිත වැරදි තැන් වලට යොමු වෙලා තියෙනවා. මොකද අර බහුතරයක් සිටින ගොඩක් බහුතරයක් අර බලේ අල්ලගෙන ඉන්න මිනිස්සු මත තුල තියෙන වැරදි ආකල්ප, වැරදි සිතුවිලි මිනිස්සු තුළට කිඳා බහැලා මිනිස්සු වැරදි පැතිවල අල්ලගෙන. හැබැයි ඒ මිනිස්සුන්ව පාපයෙන් ගලවලා
මේ මිනිස්සුන්ට හරි අවබෝධය හරි දැක්ම ලබා දෙන්න මගේ නාලිකාවේ මම පුළුවන් විදිහට ඔයගලන්ට දැනුම දෙනවා. ඉතින් මේ අලුත් අවුරුද්ද වාසනාව සතුට ආදරය පිරි දෙවියන්ගේ රැකවරණ ආශිර්වාදය ලැබෙන මේ බුද්ධ අධිෂ්ඨානය මේ ලංකාදීපයෙන් මතුලෙන දෙවියන් වහන්සේගේ ශුද්ධ වූ යක්ෂ බල බිදෙන දේවදූතයන්ගේ ශක්තිය මේ මනුස්ස ලෝකෙට එන හැම ජීවිතයක්ම ලස්සන වෙන සුන්දර වෙන පාපයෙන් මිදෙන සුබ නවසරක් වේවා කියලා හැමෝටම කියනවා. ඉතින් මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. මගේ මොන හරි ගැටලු තියෙනවා නම් අනිවාර්යෙන් මට කමෙන්ට් කරන්න. ඒ වගේම මගේ නාලිකාව ෂෙයා කරන්න, සබ්ස්ක්‍රයිබ් කරන්න. ඒක උතුම් ධර්ම දානයක් වෙනවා අනිවාර්යෙන්. මොකද දුකටපත් වෙලා ඉන්න, පාපයටපත් වෙලා ඉන්න, ජීවිත විනාශ වෙන්න යන ජීවිත ගලව ගන්නයි මේ දේ කරන්නේ. සමහරක් විට ඔයගොල්ලෝ ෂෙයා කරන එක ෂෙයා කරන එක වීඩියෝ එකක් සමහරක් විට තව ජීවිතයක් බේරගන්න ඒක හේතු වෙන්න පුළුවන් Taman නොදැනුවත්ව. ඉතින් ඒ වගේම යන්න Taman සෝෂල් මීඩියා ඉන්නවනම් හොඳ දේවල් ෂෙයා කරන්න, හොඳ දේවල් සමාජගත කරන්න. ඉතින් මේ අඳුරෙන් මේ රට අනිවාර්යෙන් ගලවන්න පුළුවන්. මොකද අනිවාර්යෙන් මම කියන හොඳ යුගයක් එනවා. බුද්ධ ශක්තිය මතුවෙනවා. දෙවියන් වහන්සේගේ යුගයේ දෙවියන්ගේ යුගයක් මතුවෙනවා. යක්ෂයාගේ බලේ මිදලා, යක්ෂයාගේ සාතනික රාජ්‍යානි විනාශ වෙලා ස්වර්ණමය යුගයක් ස්වර්ග රාජ්‍යයක් මළුත ගොඩ නැගෙනවා. ඉතින් ඒ යුගයේ ඉක්මන් කරන්න නම් ඔයගොල්ලෝ කොහොමද ක්‍රියාත්මක වෙන්න ඕනේ? තමන්ගේ ආධ්‍යාත්මය කොහොමද දියුණු කරගන්න ඕනේ කියන එක තමයි මගේ නාලිකාවෙන් නිතර සඳහන් කරන්නේ. එහෙනම් හැමෝටම තෙරුවන් සරණයි. ජේසු පීඨයි.